ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා අපි හිතනවා. මේ මාසෙ ඉවර වෙන්න කලින් ඔන්න අන්තිම දවසේ මට හිතුණා වීඩියෝ එකක් අරන් එන්න. මේ වීඩියෝ එකේ තියෙන්නේ වෙසක් පොය දවසේ අපි තුන්දෙනා කරපු දේවල්. වෙසක් පොය දවසේ අපි ගියා දිඹුලාගල. සාමාන්‍යයෙන් මේ වගේ දවස්වලට පොය දවස්වලට අපි ඒ වගේ කොහරි යනවා. මීට කලිනුත් මං හිතන්නේ මගේ channel එකේ තිබුණ පළවෙනි වීඩියෝ එක දඹුල්ලේ ගිහින් කරපු වීඩියෝ එකක්. ඒත් මේ වගේම පොය දවසක හැබැයි ගොඩාක් කාලයකට කලින් දැන් ඒක නැහැ. මට හම්බුනොත් ආයෙත් මම දාන්නම්. අපි ආපු ගමන් ඉස්සෙල්ලම කරේ අයිස්ක්‍රීම් එකක් කාපු එක. මොකද මේ දවස් ගොඩාක් රස්නේ අනිත් එක ගොඩාක් මිනිස්සු හිටියා. අපි එනකොට වෙලාව හවස 3ට විතර ඇති. අපිට උදේවරුේ වැඩ ටිකක් තිබුණා. මට වැඩ ටිකක් තිබ්බා. ඒකින්ද අපිට උදේම මේ ගමන පටන් ගන්න බැරි වුණා. ඉතින් අපිට ඒ නිසා කොහොමත් මේ දිඹුලාගල අර උස කන්ද නගින්න බෑ කියලා අපි මෙතනදී හිතාගත්තා. මොකද මෙතන හම්බෙච්ච මේ පැත්තෙම අංකල් කෙනෙක් අපිට කිව්වා හවසට බලස්සු ඉන්නවා කියලා. ටිකක් බයත් හිතුණා. ඒකින්ද අපි ඒ කන්ද ලොකු කන්ද උඩටම නැග්ගේ නැහැ. මේ දිඹුලාගල කියන්නේ කන්දකටත් එහා ගිය කතා ගොඩාක් තියෙන තැනක්. මේ ඉන්නේ කිතලගම සිරි සීලාලංකාර හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ රටට ආගමට ලොකු දෙයක් කරපු හාමුදුරු නමක්. මේ පන්සලේ කිසිම දෙයක් නැහැ 1995න්. හරි 97න් හරි පස්සෙන් හදපු. ඒ කියන්නේ හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ ඒ හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ මේ පන්සලේ කිසිම දෙයක් අලුතින් හදලා නැහැ. හැම දෙයක්ම වගේ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවත් අඩුයි, පවත්වගෙන යනවත් අඩුයි. වගේ එකක් අපිට පෙනුණා. මම දන්නේ නැහැ එහෙම නෙමෙයිද කියලා. හැබැයි හැම තැනකම ඒ හාමුදුරුවන්ගේ නම තිබුණා. ඒ හාමුදුරුවෝ ඉන්න කාලේ තමයි මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ. අපි හිතුවේ මොනවා හරි ලොකු දෙයක් තියෙනවා කියලා. බැලින්නම් පඩිපෙලක් නේ තිබිලා තියෙන්නේ. කොහොම හරි මෙතන කතා ගොඩාක් තියෙනවා හැංගිච්ච කතා කියන්නේ කතාවක් තියෙනවා මේ දිඹුලාගල කඳු අස්සේ සෝමා දේවියගේ මොකද්ද මලමිනිය තිබුණා කියලා සහ ඒ මලමිනිය හම්බුණා කියලා මේ මෑත කාලේ දවසක. ඒක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. එහෙම කතාවක් තියෙනවා කියලා මම කියපුවා මෙතන හම්බෙච්ච කට්ටිය කිව්වා. ඒක මම වැඩි හෙව්වෙත් නැහැ. දන්න විස්තර තියෙනවා නම් කියාගෙන යන්න. ඊට අමතරව මේ පන්සලේ තියෙන විශේෂ දෙයක් තමයි මේ හාමුදුරුවෝ. අර මම කියපු හාමුදුරුවෝ නැති උනේ යුද්ධ කාලේ. ඒ කාලේ අපි හිටියේ නැහැ, දන්නේ නැහැ, නැති වෙලා තියෙන්නේ. අපි දන්නේ නැහනේ. වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා ෆාම් එකකට යනකොට ඉන්න ගමන්. ඒ යන ගමනේදී තමයි ඒ හාමුදුරුවන්ගේ වාහනේට වෙඩි තියලා ඒ හාමුදුරුවන්ව මැරුවා කියලා කතා දෙකක් තිබුණා. මේ පන්සලේම තැන් දෙකක කතා දෙකක් තිබුණා. එක තැනක තිබුණා කන්දක් උඩදී ඒ හාමුදුරුවන්ට වෙඩි තියලා කියලා. තව තැනකදී තිබුණා ඒ හාමුදුරුවෝ යනකොට ඒ හාමුදුරුවන්ගේ වාහනේට වෙඩි තියලා කියලා. ඒකත් සමහර විට දකින්න ඇති. මගේ ළඟ වීඩියෝ ක්ලිප් එකක් තිබ්බා. මම මේක දැම්මා මේකට. කොහොම නමුත් ඒ හාමුදුරුවෝ මේ පන්සල ඒ හාමුදුරුවෝ නැති කරපු එක හරීම සාධාරණයි ඒගොල්ලෝ. මොකද ඒ වගේ හාමුදුරු කෙනෙක් ඉන්නකොට කිසිසේත්ම මේ පැත්ත අත්පත් කරගන්න බෑ. මොකද මේ පන්සල පුදුම ලස්සනයි සහ ගොඩාක් දේවල් අදටත් ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් ඒ කාලෙත් එහෙම වෙන්නේ නැති. මෙතන මේ තියෙන්නේ කොසල් රජතුමා දැක්කා කියපු හින 16. විශේෂ දෙයක් තියෙනවා. මේ තියෙන මේ පිළිම දෙක තුනක්ම දෙමළ මිනිස්සු හදලා දීපුවා. ඒ හාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ යුද්ධේ තියෙන කාලේ දෙමළ මිනිස්සු ඇවිල්ලා හදලා දීපුවා, සල්ලි දීලා හදපුවා. ඉතින් මේක සිංහල මිනිස්සු විතරක් නෙමෙයි අච්චර යුද්ධයක් තියෙන කාලෙත් වෙන ආගම්වල මිනිස්සු පවා ගෞරව කරපු ආපු ගියපු
පන්සලක ඒ සම්පූර්ණ ඒ හැමදේම වෙලා තියෙන්නේ අර මිය ගියපු ඝාතනය කරපු ස්වාමීන් වහන්සේ හින්දා. ඉතින් මට මේක දකිනකොට මතක් වුණේ බටු කේව්ස් මැලේසියාවල ඒ වගේ නොවුනට ඒ වගේ ඒක නොවුනට ඊට වඩා ලොකු කතාවක් තිබුණාට අපිට කියන්න කතාවක් තිබුණාට ඒගොල්ලන්ටත් ඒකෙන් කියන්න කතාවක් ඇති. හැබැයි මේ පන්සලෙන් අපිට කියන්න කතාවක් තියෙනවා. ඒක හින්දා මට ඒකත් මතක් වුණා. සහ විශේෂම දේ මේ පැත්තේ ඉන්න මිනිස්සු ගේ අමුත්තක් තියෙනවා. අපිට වඩා කතා කරන විදිහේ ගොඩාක්ම මේ ගමේ කට්ටියමයි හිටියේ. ඒගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. වෙනස මෙහි වැඩි ජනතාවගෙන් පැවතෙන මිනිස්සු හුඟක් ඉන්නවා. අපි ඊට පස්සේ මෙන්න මේ පාර දිගේ හරිම පටු පාරක් සහ මං කිව්වනේ හාමුදුරුවන්ගෙන් පස්සේ කිසිම දෙයක් හදලා නැහැ කියලා. ඒ ඔක්කොම දිරලා තියෙන්නේ. කොයි වෙලේ හරි කඩාගෙන වැටෙනවා. අන්න අර අතෙන්ට තමයි අපි යන්න ඕනේ. එතෙන්ට යන්න වෙලාවමදි දැන් පහු වෙලා මේ වෙලාව වෙද්දී අපි මේ පුංචි විහාරයට නැග. ඒකට නම් නගින්න වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ අපි එන ගමන් කල්කිරි එකක් බොන්න නැවැත්තුවා. අද හරිම පොඩි වීඩියෝ එකක් තිබුණේ. හැබැයි දැන් වීඩියෝ එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. මේ තමයි මයි මාසේ වීඩියෝ එක. ඉතින් හැම මාසෙකම එක වීඩියෝ එකක් හරි දාන එක තමයි මගේ සතුට. මොකද මේ තියෙන වැඩත් එක්ක සහ දැන් මම දන්නේ මේක පටන් ගත්ත කාලේ මම මාස 8ක් විතර නිකන් හිටියානේ. ඒ හින්දා දන්නේ මට ඒ කාලේ පුදුම ආසාවක් තිබුණා වීඩියෝ එකක් දාන්න, කමෙන්ට්ස් කියවන්න. දැන් ඒකට වෙලාවක් නැති හින්දා වෙන්නේ නැති මට එහෙම හිතෙන්නේ. දැන් අදත් 4 පාරක් විතර හිතලා තමයි මේ හවස් වෙලා මේක එඩිට් කරගත්තේ. හැබැයි හැමදාමත් වගේ පරක්කු වෙලා දාන වීඩියෝ එකක් බලනවාට බලලා දෙන කමෙන්ට් එකකට හොඳ හෝ නරක මං හරි මාසයි ආදරෙයි වගේම බොහොම ස්තුතියි. ඉතින් අපි දන්නේ ආයේ කවදද හම්බෙන්නේ කියලා. ඔන්න පොසොන් මාසේ සමහර විට හම්බෙයි. මොකද අපි පොසොන් එකට තමයි දන්සල් බඳින්න යන්නේ. වෙසක් එකට නෙමෙයි පොසොන් එකට. සහ මේ ඔන්න විශේෂ දෙයක් තියෙනවා. මේ පාර රාජ්‍ය පොසොන් උත්සවයේ තියෙන පොළොන්නරුවේ. වෙනදාට අපිට වෙසක් අනුරාධපුරයට පොසොන්. මේ පාර ඔන්න වෙසක් පොසොන් දෙකම අපිට ටිකක් වැඩියෙන් හොඳට සමරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේක සමරන මේ අවස්ථාව අරගෙන ආයෙ දවසක පොසොන් මාස දවසක අපි හම්බෙමු.